අම්පාර සයින්දමර්දු ප්‍රදේශයේ බොලිවියා ගම්මානයාසලින් ගලා බසින ඇල මාර්ගයකට මෝටර් රථයක් පෙරළී යාමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්විය. ඊයේ දිනේදී මෙම අනතුර වීඩියෝගත වී තිබූ දුටු දර්ශන නිසා බොහෝ අය කම්පා වූහ. අනතුරට ලක් වූ මෝටර් රථය අදාළ ඇල මාර්ගයාසලින් වැටී ඇති මාර්ගය ඔස්සේ කල්මුණ දෙසට ධාවනය කරමින් තිබෙයදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇත. මෝටර් රථය ගමන් කරමින් සිටින අතරතුර ඊට ඉදිරියෙන් පැමිණි යතුරුපැදියකට මාර්ගයේ ඉඩ ලබා දීමට යාමේදී රථය පාලනය කරගත නොහැකිව ඇලට පෙරළී ගොස් ඇති බව වාර්තා වේ. මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ සයින්දමර්දු ප්‍රදේශයේම පදිංචිකරුවන් තිදෙනෙකි. මියගිය පුද්ගලයින් සිත්ති ලෙබ්බේ සබෝර්දීන්, මොහමඩ් තම්බ තස්මි හා මොහමඩ් ජරින් අසලා මෙහෙවිස් ලෙස හඳුනාගෙන තිබේ. ඔවුන් ඥාතීත්වයෙන් සීයා ආච්චි හා මිනිපිරිය බව වාර්තා විය.